විෂ වේදේ ගැනවත් පෝෂණ වේදේ ගැනවත් එයා මේ විශේෂඥ කෙනෙක් නෙවෙයිනේ. හරිද? එතකොට මෙතනදී අපිට කියන්න අවශ්‍ය ලුණු කියන ද්‍රව්‍යය සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන්ම ගර්භණී මාතාවන්ට සහ දරුවන්ට අවශ්‍යයි කියලා විශේෂයෙන්ම දෙන දෙයක්. එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම සායනවල අපි බැලුවොත් එහෙම මේ ලුණු කියන එක අයඩින් සහිත ලුණු දෙන්න ඕනේ කියන ප්‍රකාශය කරනවා. ඉතින් මේ අපේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවර්ධනය කරන නැත්නම් හැමෝටම දෙන්න කියලා කියන ලුණු විෂ ද්‍රව්‍යයක් කියලා කියන්න තරම් එතුමාට කිසිම අයිතියක් නැහැ. අපි ඇත්තටම එහෙම ප්‍රකාශයක් කරනවා නම් අපිට සමහරවිට ඉස්සරහට සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක එකතු වෙලා මේක සම්බන්ධයෙන් දැඩි විරෝධතාවය පළ කරන්න සිද්ධ වෙනවා. දෙවෙනි කාරණය තමයි මේ DCD කියන වර්ගය විෂද නැද්ද කියන එක ගැන අපි අන්තර්ජාලයේ සහ අනිකුත් දත්ත පරීක්ෂා කරලා බලපුවාම ඒකේ විෂ ගැන මිනිස්යන්ගේ කරපු පර්යේෂණවල ප්‍රතිඵල නැහැ. සත්තුන්ගේ කරපු පර්යේෂණවල ප්‍රතිඵල තමයි තියෙන්නේ සමහර ස්නායු සහ වකුගඩු ආගේ ඉන්ද්‍රියන්ට සත්තුන්ගේ බලපෑලා තියෙනවායි කියන කාරණය. එතනදී අපිට කියන්න වෙන්නේ මේක විෂ රහිත ද්‍රව්‍යයක් කියන එකට වඩා විෂ අවදානමක් ඇති ද්‍රව්‍යයක් හැටියට තමයි ලෝකේ සලකලා තියෙන්නේ. ඒතර විෂ අවදානමක් අනිත් එක ඔය සමාගමෙන්ම කියලා තිබ්බා පසුගිය දවස්වල යුරෝපියානු කවුන්සිලය මෙහි සේෆ් ලිමිට් එකක් නැත්නම් ආරක්ෂිත සීමාවක් පනවලා තියෙනවායි කියලා. එතකොට ආරක්ෂිත සීමාවක් පනවන්නේ මේකේ යම්කිසි විෂ තත්ත්වයක් තියෙන නිසානේ. ඉතින් ඒක නිසා එහෙම නැත්නම් විෂ නැති දෙයකට ආරක්ෂිත සීමාවක් පනවන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මේකේ විෂ ගැන අවදානම් විෂ අවදානමක් කියන තත්ත්වය තමයි අපිට තේරෙන කාරණේ. අනිත් කාරණේ තමයි මේ ද්‍රව්‍යය මේ කියන ආහාරයේ නැචරලි නැත්තම් ඒකේ ස්වභාවිකව පවතින දෙයක් නෙමෙයි. මේක ආහාරයට එකතු කරලා දෙයක්. එතකොට යම්කිසි ආහාරයක ඒ ආහාරයට යමක් එකතු කරා නම් නීත්‍යානුකූලව ඒ සමාගම ඒක ආහාරේ ලියාපදිංචි කිරීම නිසා ආහාරේ විකිණීමේදී ඒ ගැන තතු දන්වන්න අවශ්‍යයික පරිභෝජනය කරන අයට. එතකොට මෙහෙම අඩු තත්ත්වයෙන් හරිනේ ආහාරයට එකතු කරලා දෙයක් තිබ්බනම් මේ අය ඒක ඇයි එලිජැක්ුවේ නැත්තේ මේක අහුවෙනකන් හිටියේ ඇයි? ඒක නිසා මෙයාගේ ප්‍රකාශයන් ගැන විශ්වාසය කොච්චරක් ගන්නවද කියන එක ඒ කියන කාරණා මත පදනම් වෙලා ගත යුතුයි කියන එක කරන්න අවශ්‍යයි. ඒකින්ද මෙයා ගැන විශ්වාසය ගැන ගැටලුවක් තියෙනවා. ඒ වගේම මේ ලුණු ගැන මෙතුමා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අපි දැඩි විරෝධයක් පළ කරනවා ඉදිරියේදී. මොකද ලුණු කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශය